මහරගම ටවුන් එකට ළඟින්ම තියෙන පාට්ට ගයක් බලමුද? පර්චස් 12කදී වෙලා තියෙන මේ හවුස් එකේ වර්ග අඩි 3500යි. වෙහිකල්ස් 3කට පාකින් වගේම මේ පැත්තෙන් පට්ට පූල් එකක්. සම්පූර්ණ නිවස වටා ඇවිදන් යන්නත් පුළුවන්. මහරගම ටවුන් එකට අතේ දුර. කොහොමද මේ හවුස් එකේ බෑක්යාඩ් ස්පේස් එක? මේ පැත්තෙන් මේඩ්ස් ටොයිලට් එකයි වොෂින් ඒරියා එකයි දීලා තියෙනවා. ඒ වගේම මේ සයිඩ් එකෙන් තමයි මේඩ්ස් රූම් එක තියෙන්නේ. මේ සයිඩ් එකෙන් තමයි මේ හවුස් එකේ මේන් ඩෝර් එක ඩිසයින් වෙලා තියෙන්නේ. සම්පූර්ණ වුඩන් ඩිසයින් එකකින් ෆිනිෂ් වෙච්ච මේන් ඩෝර් එකක්. ඒ වගේම මේ පැත්තෙන් ලිවිං ස්පේස් එකයි ඩයිනින් ඒරියා එකයි. මේ හවුස් එකේ කිචන් ඒරියා එක ඕපන් විදියට තමයි දීලා තියෙන්නේ. මේ තියෙන ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ ෆස්ට් බෙඩ්රූම් එක. මේ රූම් එකෙන් ගාඩන් ස්පේස් එකකට ඇක්සස් තියෙනවා. මේ තමයි ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ කොමන් බාත්රූම් එක. ස්ටෙයාර් වේ එකත් එක්ක මේ සයිඩ් එකෙන් කබඩ්ස් කීපයකුත් දීලා තියෙනවා. මේ හවුස් එකේ ස්ටෙයාර් වේ එක වුඩන් වලින් තමයි කරලා තියෙන්නේ. ෆස්ට් ෆ්ලෝර් එකේ ලිවිං ස්පේස් එකටත් මාර ඉඩක්. ඒ වගේම මේ සයිඩ් එකෙන් හොඳ view එකක් එක්ක බැල්කනි එක ඩිසයින් කරලා තියෙනවා. කොහොමද මේ හවුස් එකේ ඩිසයින් එක පාට්ට නේද? ෆස්ට් ෆ්ලෝර් එකේ බෙඩ්රූම්ස් 3ක්ම තියෙනවා. හැම රූම් එකකටම ප්‍රයිවට් බැල්කනි එකක්. මේක තමයි මේ හවුස් එකේ මාස්ටර් බෙඩ්රූම් එක. මාස්ටර් බෙඩ්රූම් එකටත් ප්‍රයිවට් බැල්කනි එකක් දීලා තියෙනවා. මේ තියෙන්නේ මාස්ටර් බෙඩ්රූම් එකේ ඇටච් බාත්රූම් එක. හොඳ ස්පේස් එකක් වගේම හයි ක්වොලිටි ෆිටින්ග්ස් තමයි දීලා තියෙන්නේ. දැන් බලමු සෙකන්ඩ් ෆ්ලෝර් එකේ කොහොමද අරේන්ජ්මන්ට් එක කියලා. සෙකන්ඩ් ෆ්ලෝර් එකේ මේ සයිඩ් එකෙන් හොඳ සිටින් ඒරියා එකකුත් දීලා තියෙනවා. හොඳ ස්පේස් එකක් එක්ක බෙඩ්රූම් එකකුත් ඩිසයින් කරලා තියෙනවා. මේ පැත්තෙන් තමයි වොෂ්රූම් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මේ ඩෝර් එකෙන් එළියට ආවට පස්සේ මේ ෆ්ලෝර් එකේ පාට රූෆ් ටෙරස් එකක් ඩිසයින් වෙලා තියෙනවා. මෙතනට ආවම මාර view එකක් තමයි තියෙන්නේ. මේ 3 story house එකේ bedroom 5ක් වගේම bathrooms 4කින් සම්පූර්ණ වෙනවා. මහරගම ටවුන් එකෙන් brand new house එකක් හොයනවා නම් මේක සුපිරියක්. මේ හවුස් එකේ ප්‍රයිස් එකයි වැඩි විස්තරයි දැනගන්න දැන්ම අපිට කෝල් එකක් දෙන්න.